අපි දැන් කොච්චර දුර ආවද? දැන් නම් මට බඩින් ඉන්න බෑ. මෙයාට කඩයක් නැද්ද කොහෙද? කඩයක් තිබ්බනම් කාලා නැත් තිබ්බනම් අප්පා. සල්ලි දීලා. මේ කැලේ කොහෙද නේ කඩවල්? කඩයක් තියනවා නම් මොනවා කරන්න බැරිද? මොම්බු අක්කල් කටේ සද්දි. කොහමද ඉතින් අපේ අක්කාගේ වැඩකට අත ගැව්වා පස්සේ අතරමං වෙන එක අහන්නත් දෙයක් තා. අනේ මේ යනවා යන්න. අනේ ඇත්තද? මේවත් දැන් අපිත් නානේ හරක් කරේ. ඔය අතෙන්ට කකුල තියලා එන්න. අනේ මට නම් බෑ හරි මහන්සි. අනේ මං ඔයාලට කිව්වා මේ වගේ වැඩවලට එන්න බෑ කියලා. අනේ මට ගෙදර යන්න ඕනේ. කනනම් අයියෝ දැන් නතු එන්නකෝනේ. දැන් වෙච්ච දේ වුණානේ. දැන් ඉතින් ඉස්සරහට කරන්න දෙයක් බලන්න. අයියෝ අපිට තිබ්බේ අතු කඩ කඩ එන්න. එහෙනම් ඉතින් අතරමං වෙන්නේ නෑනේ. එක හුවක් කටියා බලමුද? අනේ කරානේ හුවක් තිබ්බා. අයික තියලා බලමුද? ඒක නම් එච්චර හොඳ හුවක් නෙවෙයි. නරියෙක් නේද? වනවානේ. මේවා සංකට අදන ඉතවයිනේ. මේ ලක්ෂ.
අනේ කොහොම හරි ගෙදර යන්න විදිහක් කල්පනා කරගමුකෝ අනේ රණ්ඩු වෙන්න නෙමෙයි. හරිනේ. අදහසක් ආවා. මොකද්ද? මේ ගග මුහුදට වැටෙන්නේ. අපි මේ ගඟ දිහා යමු. මේක ගඟක් ඈ අප්පා. මේක පඩි 12ක් නේ. අනේ අදහස හරි ගියෙත් නෑනේ. මේ සංකටය ආයෙ දාන්නේ. මුණා තෝතගමු අක්කා. නෑ මොකද අර? මේ බෝතලිය අපි මේක හොඳට හොදලා මේ වතුර ටිකක් දාන්න. උනේ පුතේ දැන් නම් ගෙදර ගිහින් ඉවරයි. අවුරුදු 20කට සැරයක් තමයි මට මෙහෙම නිදහස ලැබෙන්නේ. අවුරුදු 20කට සැරයක්? අනේ අම්මෝ. මාව නිදහස් කරාට මං ඕගොල්ලන්ට වර 3ක් දෙනවා. අනේ අපිට කරදරයක් නම් කරන්න එපා. අපි අතරමං වෙලා ඉන්නේ නේද? කවුරුත් මගේ පැත්තට අත දික් කරනු. දැන් ඔබේ වරය. අනේ දෙවියනේ මාව ඉක්මනට ගෙදර යවන්න. හරි. දැන් ඔබේ වරය. අනේ දෙවියනේ මාවත් ඉක්මනට ගෙදර යවන්න. හරි. දැන් ඔබේ වරය. හොඳට කල්පනා කරලා හොඳ දෙයක් ඉල්ලගන්න. තමදාදා කවන්නද? ඒක නෑ. උළුවේදී කිය අදහසක් නෑ නේ යන්නේ. ගන්න අර දෙන්නත් මෙතන හිටියන. අනේ අපි කොහමද ආයෙත් මෙතෙන්ට ආවේ? අනේ මං ගෙදරනේ හිටියේ. අදහසක් ගන්න කියලා මෙයා තමයි ඔයාලව ගෙන්නුවේ මෙතනට. අනේ මේ අපේ මෝඩ නංගි ඉඳලා අප්පා මේ සැර ප්‍රශ්න. අනේ මේ අක්කේ මං ඉඳලා මේ අන්න බෝටයාගේ ඉන්න ඔක්කොම ප්‍රශ්න. ඔබලාට මානවත එකම කවාරයක් ලබා දෙන්න. තව එකවරමක්. අනේ ඔයාට ගොඩාක් ස්තුතියි. අනේ දෙවියනේ මේකෙන්වත් හරියට ප්‍රයෝජනයක් ගමු. බෝටයාට මොනයක් වැරද්ද නෑ. ඒ වරයන් මට්ටම දුන්නානේ. මේ දැන්වත් ඔයාගේ කොට කියවල නවත්ත ගන්නවද? මතකනේ කලින් වෙච්ච දේ. යකරේලයක් නෙමෙයිද? හැම එකටම මට බයින්නේ. අපරාධ පුඩ එළියට ආවේ. අනේ දෙයනේ බෝටට ඇස්සටලා හිටියන. හරි. අප්පා අයියෝ. දැන් ඉතින් බූට ප්‍රශ්නෙත් ඉවරයි. දැන් ඉතින් අපේ බාර අපි හොයාගෙන.